කුණු දාලා තියෙනවා. මේ බිම. දැන් එතකොට මම මේ ඉන්න අයට කියනවා දැන් මේ කුණු ටික ඉක්මනට අක්කලා දාන්න. මගේ ප්‍රශ්නයක් දැන්. මොකද ප්‍රශ්නේ? මේ කුණු ගිහිල්ලා මගේ හිතේ ඇනෙනවා. දැන් තේරෙනවද කියන වැඩේ? හා? එතකොට මගේ හිත කියනවා මේවස් කරන්න කියලා. ඒ හිත කියන්නේ කුණුවක් කරන නෙමෙයි. හිතේ තියෙන කුණුවක් කරන්න කියලා. හොඳට කල්පනා කරන්න. කුණු වැටලා තිබෙන එක ඔබට ප්‍රශ්නයක් නෙවෙයි නා. ප්‍රශ්නයක් නෑ නේද? හිතේ කුණු එහෙම තියෙනවා නේද? ඔබ ගැන බලා ගන්න. කුණුවක් කළා ඉවත් කරන්න බෑ. සිතුවිලි තියෙන ඒවා සිතේ තියෙන පැරණි කර්ම සියල්ලම ඉවත් කළා අවසන් කළා පාරිශුද්ධත්වයටපත් කරන්න බෑ. ඒ නිසා අත්හැරලා දාන්න. ඒ මතකයන් සිටින් ඉවත් කළා දාන්න. දැන් හුඟක් අය කරන්නේ පරණ මතකයන් අල්ලගෙන දඟලනවා. හුඟක් ඔය වයසට යන්නේ ලෙඩ වෙන්නේ ප්‍රශ්න තියෙන්නේ ඒක නිසා. ඔක්කොම පරණ මතකයන් අයින් කළා දාලා මනස සුද්ධ වෙන්න ආරේ. පරණ මතකයන් අයින් කරනවා කියන්නේ ඒ මතකයන්ට ඇති බැඳීම බැහැර වෙන්න ආරේ. මම කොන්න දැන් තවත් පැහැදිලි. දැන් අර ටෝච් එක තවත් ඔන්න බැටරි හොඳට charge වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඔබේ සිතේ සිතුවිලි සුද්ධ වෙන්න ඔබේ සිතින් ඇතිවෙච්ච ආලෝකය තව තවත් ප්‍රබල වෙනවා. එතකොට ඔබ තුල සියල්ල ඔබට පේන්න පටන් ගන්නවා. ඔබ හරියට පේන්න පටන් ගන්නවා. ඔබ තුල මමත්වය ක්‍රියාත්මක වෙන විදිය. ඇස තුලින් ඔබ තණ්හාව උපදවන ආකාරය. දැන් මොන අපි ගමනක් යනවා. බස් එකේ යනවා කියලා හිතා. අපි දකින්න බස් එකේ යනකොට ගහක ලස්සන මලක් පිපිලා. තණ්හාවක් ආසාවක් ලෝභයක් උපද්ද ගන්න බැරිද? පුළුවන්. හැබැයි බස් එක ගිහිල්ලා ඉවරයි. බලන්න කොච්චර මොඩද කියලා. කවදාකවත් අල්ලන්න බැරි දෙයකට. කවදාකවත් අහුවෙන්නේ නැති දෙයකට. අයිති නැති වෙච්ච දෙයකට කිසි තේරුමක් නැතුව ඇස නිසා තණ්හාවක් උපදවනවා. කවුද මෝඩ දැන්? ඔබ මෝඩයි. ඔබට තණ්හාව ඉපදුනේ අර සිතෙහි ආලෝකයේ නැමැති ටෝච් එක විදුලි පන්දම ඔබ ළඟ නොතිබිච්ච නිසා. ඔන්න දැන් ඔබ ළඟ විදුලි පන්දමක් තියෙනවා. ඔන්න දැන් ආයි බස් එකේ යනවා. යනකොට අර තණ්හාවේ විදියටම උපදිනවා. ඒකට ගහනවා ටෝච් එක. ගහපු ගමන් පේනවා මේ ඕන නැති දෙයක්. කිසි වැදගත්මකට නැති දෙයක් හයියෙන් අල්ලගත්තා. අල්ලගන්න එපා. බලාපොරොත්තු වෙන්න එපා. ඒක සිතින් අයින් වෙන්න ආරින්න. ජීවිතේ බලාපොරොත්තු වැඩි වුණාම ඒ බලාපොරොත්තු වැඩි වීමත් එක්ක ඔබේ සිතේ සිතුවිලි ගාන වැඩි වෙනවා. සිතේ සිතුවිලි ගාන වැඩි වෙනකොට ඔබේ සිහිය පවත්වීමේ හැකියාව අඩු වෙනවා. සිතුවිලි වැඩි වෙන්න සිහිය අසීය වෙලා යනවා. හරිනේ? රහතන් වහන්සේ කෙනෙකුත් පිස්සෙකුත් අතර එකම වෙනසක් තියෙනවා. පිස්ස දන්නෝ පිස්ස දන්නේ නැහැ පිස්සට පිසුයි කියලා. රහතන් වහන්සේ දන්නෝ හරියට මුන්නාන්සේ හැදිත පිසුව. මේක ගැඹුරු කරුණක්. හොඳට කල්පනා කළොත් තේරෙයි. ඒ කියන්නේ පිස්සෙකුගේ හිතේ සිතුවිලි ගාන වැඩි. හරිනේ? රහත් කෙනෙකුගේ සිතේ කිසිම සිතුවිල්ලක් නැහැ. ඒ තමයි රහත් මනස. දැන් මේ හැමෝම ඔය දෙක අතර ඉන්න අය. රහත් తත්වය හා පිස්සු తත්වය. දැන් ওই දෙපැත්තෙන් ඕන පැත්තකට යන්න පුළුවන්. හරි දෙය කියන්න. ඕන පැත්තකට කමින්න යන්න පුළුවන්. ඕන නැති කුණු ගොඩවල් පුරෝගෙන ගියොත් ඔබ උම්මත්තක භාවයටපත් වෙනවා. දැන් මං කියන්නේ උම්මත්තක භාවයටපත් වෙන්නේ නැතුව උම්මත්තක භාවයේ ඉඳගෙන රහත් තත්වයට එන්න. මොකද කරන්න ඕන තියෙන කුණු ගොඩවල් ටික කෙරෙහි ඇති බැඳීම ඉවත් වෙන්න ආරින්න. සිත නිදහස් වෙන්න ආරින්න. සිත නිවෙන්න ආරින්න. ශාන්තියටපත් වෙන්න ආරින්න. විමුක්තියටපත් වෙන්න ආරින්න. ඒක බලෙන් කාටවත් කරන්න බෑ. ඒක අමුතුවෙන් කියලා කරවන්න බෑ. ඔබ තුලින්ම තේරුම් ගන්න සිතෙහි යථා ස්වභාවය. ඒ තේරුම් ගත්තම විමුක්තිය, නිවීම, ගැලවීම, ශාන්තිය ඔබ තුලින් දැනිට වෙනවා. ඒකට අවශ්‍ය කරන නිවැරදි සිහිය. ඒකයි බුදුහාමුදුරන්ගේ දේශනාවේ හුඟක් හැමතැනම වගේ තියෙන්නේ සිහියෙන් ඉන්න. සිහියෙන් ඉන්න. සති සම්පජඤ්ඤ සිහි
නුවණ. සතිපට්ඨාන භාවනාව වෙනම පරිච්ඡේදයක් තියෙනවා සති සම්පජඤ්ඤ භාවනාව. හැබැයි අපි සති සම්පජඤ්ඤ භාවනාව කරන රිය නැහැ වුණාට. කිසිම වැඩගමකට නැහැ. මුකුත් ඕනේ නැහැ ඔය බර වචන. ඒ බර වචන සැත්තකින් තියන්න. එදිනදා ජීවිතේ කටයුතු වලදී හොඳ සිහියෙන් කල්පනාවෙන් ඉන්න. දැන් ඔබ සිහියෙන් ඉන්නකොට ඔබේ මනස ඉතාම පැහැදිලි වෙනවා. මනස හරියම පැහැදිලි. මනස පැහැදිලි වුණාම සියල්ල පැහැදිලි වෙන්න පටන් ගන්නවා. දැන් ඔබේ මනස පැහැදිලි වෙන්න ඔබේ පැරණි මතකයන් මොකද වෙන්න පටන් ගන්නේ? එළියට එනවා. සංසාරගත මතක, පුංචි කාලේ මතක, ඔය ඔක්කොම ඇතුලේ තැන්පත් වෙලා තියෙන බව මතක තියාගන්න. දැන් මෙතන ඉන්න කවගෙන් හරි මම ඇහුවොත් කිරි දීපුවා මතකද කියලා මතකද අමතකද? ඈ? මතකේ තියෙනවා. තියෙනවා. මනස නිවිගෙන යනකොට ඒවා මතක් වෙනවා. මතක් වුණාම අයින් කරලා දාන්න. ඒව අල්ලගන්න යන්න එපා. ඒවට බැඳෙන්න යන්න එපා. මොකටද බැඳෙන්නේ? දැන් මේ ඔබ බැඳෙන්නේ කලින් නෑ කියලා හිතපු දෙයක් අලුතෙන් ඇති වුණායින් පස්සේනේ. බලන්න කල්පනා කළා මේ කලින් නෑ කියලානේ හිතන් හිටියේ. බලනකොට මෙන්න ඒකට බැඳෙනවා ඒ පාර කියලා කිසිම වැදගත්මකට නැතුව එකක් අත්හැරලා ආයෙකට බැඳෙනවා. සිත නිදහස් වෙන්න ආරින්න. සිත පැහැදිලි වෙන්න ආරින්න. ප්‍රසන්න වෙන්න ආරින්න. මෙන්න මෙවැනි සිතක් දැන් මේ මම කියන தත්ත්ව සිතක් බුදුහාමුදුරුවෝ කියන වචනේ තමයි කර්මන්නේ වූ සිත. ඒකට අපි කියනවා සක්‍රිය වෙලා. දැන් තේරෙනවද? දැන් ඔබ ළඟ දැනට පවතින්නේ සක්‍රිය වූ සිතක්ද අක්‍රිය වූ සිතක්ද? අක්‍රිය වූ සිතක්. සිත සක්‍රිය කරන්න පුළුවන්. සිත සක්‍රිය කරන්න නම් සිතුවිලි අඩු වෙන්න ආරෙන්න. එතකොට සිත පැහැදිලි ප්‍රසන්න සක්‍රිය භාවයට පත් වෙනවා. දැන් මේ සක්‍රිය භාවයට පත් වෙච්ච සිතෙන් ඔබ බලන්න කාදිහාද? ඔබේ කාමය, රාගය, කෝපය, ඊර්ෂ්‍යාව, වෛරය, එකිනෙකා හෙලා දැකීම, නැති ගුණ පෙන්වන්න දරන වෑයම, බොරුවෙන් ලබන්න හදන කීර්තිය, බොරු කියන්නේ නැති කැමැත්ත, ප්‍රසිද්ධ වෙන්න තියෙන උවමනාව, අපකීර්තියට ඇති ලැජ්ජාව, මේ සියල්ල පිළිබඳ ස්වයං විශ්ලේෂණයක් කරන්න. මේ සියල්ල පිළිබඳ ස්වයං විශ්ලේෂණය කරන්න පුළුවන් වන්නේ ඔබට සුපැහැදිලි සිහියක් ඔබ තුල ඇති කරගත්තොත් පමණයි. පැහැදිලිද කියන එක? සිහිය ඊටාම සුපැහැදිලි නැත්තම් ඔබ ගැන ස්වයං විශ්ලේෂණය කරන්න බෑ. ඔබ ගැන ඔබ ස්වයං විශ්ලේෂණයක් නොකරන තාක් කල්ම ඔබට පරම සත්‍ය සාක්ෂාත් කරන්න බෑ. පරම සත්‍ය සාක්ෂාත් වෙන්නේ නැහැ. තේරුම් ගන්න. අවබෝධ කරගන්න. ඔබට පරම සත්‍ය සාක්ෂාත් වෙන්නේ ඔබ ගැන ස්වයං විශ්ලේෂණයක් කළොත්. සමහරු ස්වයං විශ්ලේෂණය කරනවට කැමති නැහැ. දැන් අපි කාට හරි කිව්වොත් සමුදේ ළඟ මාන්නේ වැඩි නේද? කියපු කෙනාට වෛර කරනවා. නැද්ද? මොකද කියන්නේ? දැක්කනේ මට කිව්වේ නැති. කිසිම බයක් බලන්නද මට කොහොනේ මාන්නේ වැඩි කියලා හරිනේ. බුදුහාමුදුරුවෝ මාගන්දියට මොකද්ද කිව්වේ? මාගන්දිය බුදුහාමුදුරුවෝ පාරේ යනකොට බුදුහාමුදුරන්ට ඇවිල්ලා කිව්වා මේ මං කාලයක් තිස්සේ විවාහ වෙන්න කෙනෙක් හොයලා හිටියේ. මගේ හිතට යන හරියන කෙනෙක් හම්බුනේ නැහැ. මං කැමතියි ඔබ වහන්සේ විවාහ කරගන්න කියලා. ඔබ වහන්සේ කැමතිද කියලා ඇහුවා. අම්මලා තාත්තලා ඔක්කොම එකගෙන ඇවිල්ලා ඇහුවේ. බුදුහාමුදුරුවෝ කිව්වා පයින් පාගන්න අතින් අල්ලන්න තියා පයින් පාගන්නවත් කැමති නැහැ කිව්වා. සෙනග ඉස්සරහා ලැජ්ජ කළා. ඇයි එහෙම කළේ? ඇය ගැන අදි탁සීරුවකින් හිටියා. ඇය කල්පනා කළා බුදුහාමුදුරුවෝ වැනි මහා කීර්තියක් ප්‍රසිද්ධියක් තියෙන කෙනෙක් ඇයට විවාහ කරගන්න පුළුවන් කියලා. ලොකු හිතක්. ඒකනේ ඔක්කොම ඉස්සරහට ඇවිල්ලා කියන්නේ. මං කැමතියි ඔබ වහන්සේ විවාහ කරගන්න. ඔබ වහන්සේ කැමතිද? ලැජ්ජ කළා. අතින් අල්ලන්න තියා. මේ මල මුත්‍ර කුණු වලින් අසුචි වලින් පිරිච්ච මේ කුණු ශරීරය මම පයින් පාගන්නවත් කැමති නෑ. ඒකට විශාල ලැජ්ජාවක් ඇති වුණා. ඇයි ඒ?
දැන් කල්පනා කරන ඔබට සාපේක්ෂව. දැන් ඔබ ළඟින් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මෙහෙට යමක් දීලා යමක් පූජා කරලා යමක් බලාපොරොත්තු වෙනවා. මම දැනගත්තොත් එහෙම බලාපොරොත්තු වෙනවා කියලා මං ඒ දේ නොදී ඉන්නවා. එතකොට එයා ගැන මොකද ඇති කරගන්නේ? එයා හිත දියුණු කෙනෙක් නම් ඇති කරගන්නවා. එයාක් බලාපොරොත්තු වෙන හොඳ නැහැ. ඒක නේද සෙන් කතාවක් තියෙන්නේ. ඒක සෙන් හාමුදුරු කෙනෙක් හම්බෙන කෝටිපතියෙක් ආවා. එයාලා විශාල මුදලක් හාමුදුරන්ට දුන්නා. කෝටි ගාණක් දුන්නා. මේ හාමුදුරුව ගත්ත නම් මේ සුරින් තියන්නකෝ මාත්‍යෝ. මේ සුරින් තියලා බලාගෙන ඉන්නවා. මුකුත් කියන්නේ කිසිම වචනයක් නැහැ. ඊට පස්සේ මන්ට දැන් මේ පැත්තට ඇවිදිනවා, අර පැත්තට ඇවිදිනවා, මම මේ පැත්තට යනවා, අර පැත්තට යනවා. ටිකක් ඇවිදලා හාමුදුරන් අහනවා. ඇයි හාමුදුරුවනේ? කෝටි ගාණක් සමුන්නාන්තර මං ගෙනලා දීලා. සමුන්නාන්තර බැරිද ස්තුතියි කියලාවත් මට කියන්න? ඕයි, සමුසේ මට ස්තුතියි කියනවා. මේ කුණුකට බාරගත්තට. දැන් මම මේකෙන් ගෙවල් හදන්න ඕන. මේකෙන් පින්කම් කරන්න ඕන. දැන් මම මේව කල්පනා කර කර ඉන්නේ. දැන් තාම නිදහස් මේකේ. සමුසේ මට පින් දෙනවා. සමුසේ මට ස්තුතියි කියනවා. සමුසේ කුණුකට වල ටික බාරගත්තට. ඒ මිනිහට සත්‍ය අවබෝධ වුණා. ඒ මිනිහට සත්‍ය අවබෝධ වුණා. තේරෙනවද නැත්නම් කියන දේ? ඒ වගේ ඒ කියන වචනේ හරි බල සම්පන්නයි. ඒ වචන තුලින් සත්‍ය අවබෝධය වෙන්නත් පුළුවන්. අර මාගන්දියා වගේ වෛර කරන්නත් පුළුවන්. ඉතින් බලන්නකො මේ එකම මනුස්ස හිත් දෙකක් මේ දෙවිදියට වැඩ කරන්නේ. ඇයි ඒ? ඔබ දිහා සිහියෙන් බලන්න අකමැති වුණාම ඔබේ මමත්වය මාන්නේ ඔබ තුල වැඩි වෙනවා. එහෙම වැඩි වුණාම ඔබට සත්‍ය අසත්‍ය තේරුම් ගන්න බැරි වෙලා යනවා. අසත්‍යයට සත්‍ය කියලා කියනවා, සත්‍යයට අසත්‍ය කියනවා. ධර්මයට අධර්මය කියනවා, අධර්මයට ධර්මය කියනවා. සංජය ගැන හිතන්න. සංජය කියන්නේ උපතිස්ස කෝලිත දෙදෙනාගේ ගුරුවරයා. උපතිස්ස කෝලිත දෙදෙනා අස්සජී මහරහතන් වහන්සේගෙන් බුදුදහම පිළිබඳ පණිවිඩය ඇහුවා. මොකද පණිවිඩය? හේතුව හා ඵලය. එහි ඇතිවීම හා නැතිවීම. ඒ කියන්නේ අපි කියන පණිවිඩයම තමයි කිව්වේ. කිව්වහම එදෙනට අවබෝධ වුණා. එදෙන දැනගත්තා. මේක තමයි සබා දහම තුළ හැංගිලා තියෙන රහස. මේක තමයි ධර්මයේ පණිවිඩය. අපි මේම එකක් තමයි හොරලා ගියේ. එහෙම නැතුව මේ අපි මේ වෙන දෙයක් හෙව්වේ නැහැ. දැන් අපි ඉස්සෙල්ලම අපි දෙන්න අපේ ගුරුවරයා හොයාගෙන. කවුද ගුරුවරයා? සංජය. පරිබ්‍රාජකේ. ශිෂ්‍යෝ දහස් ගාණක් හිටපු ගුරුවරයෙක්. උපතිස්සයි කෝලිතයි කියන්නේ සාරිපුත්‍රය මොග්ගල්ලානයි බුදුහාමුදුරු හම්බ වෙන කලින් ඉස්සෙල්ලා සංජය හොයන් ගියා. සංජයට ගිහලා කිව්වා ගුරුතුමනි අලුත් ගුරුවරයෙක් ඉන්නවා. එයා පැවැත්ම නොපැවැත්ම හේතුව ඵලය යන විග්‍රහ කරනවා. මේ සබාදාමේ සියල්ල රඳා පවතින්නේ පැවැත්ම හා නොපැවැත්ම මත. නැද්ද? පැවැත්ම නොපැවැත්ම හේතුව ඵලය. ස්ථිර වූ කිසිවක් නැති බව එයා උගන්වනවා. එයා වේළුවනාරාමේ ඉන්නේ. අපි යමු. එයා මුණ ගැහෙන්න. එයා පරම සත්‍ය දන්න කෙනෙක්. අපිට පුළුවන් එයාගෙන් පරම සත්‍ය අහගන්න. සංජය හොඳ උත්තරයක් දුන්නා. සංජය කිව්වා මේ ලෝකේ මෝඩයොත් ඉන්නවා. මේ ලෝකේ මොලේ තියෙන මිනිස්සුත් ඉන්නවා. මොලේ තියෙන එවුන් උන්වහන්සේලාගෙන යද්දී මෝඩයෝ මාසලාගෙන ඉද්දී කියලා සංජය කිව්වා. සංජයල වගේ අය හැමදාම ඉන්නවා. අද හෙටත් සදාකාලෙටම. පැහැදිලිද? මොලේ තියෙන අය උන්වහන්සේ හොයාගෙන යද්දී මෝඩයෝ මාස හොයාගෙන ඉද්දී. එතකොට මම මේ මෝඩයෝ එක්ක හැමදාම මගේ පණිවිඩය උගන්න මැරෙනකන් ජීවත් වෙනවා.